ආයි පැටියෝ ඉවරයි. ආයි ගෙන්න. ආයි කෑම අරන් එන්න. අපි අද කරන්න යන්නේ ලොකු පිං ඇතේ වැඩක්. ඒ තමයි පාරේ ඉන්න සත්තුන්ට කෑම ටිකක් හදලා දෙන්නේ. වෙන්දට නම් අපේ අම්මා තමයි උයලා දෙන්නේ. අද අපිට හිතුණා අපි දෙන්නගේම අතින්ම උයලා සත්තුන්ට කන්න දුන්නොත් ගොඩක් හොඳයි කියලා. ඉතින් අපි දෙන්නම ගෙදර බඩු ටික ගෙනල්ලා අපි දෙන්නගේ අතින් මේ ඔක්කොම සුද්ධ කරලා සෝදලා හොඳට පිරිසිදු කරලා සත්තුන්ට කෑම උයන්න පටන් ගත්තා. මුලින්ම බත් එක්ක පරිප්පු ටික ඒ ටික දාගෙන කෑම එක හදන ගමන් ඒක තැම්බෙන ගමන් තමයි අපි කංකුම් මිටියක් තමයි ගත්තේ සත්තුන්ට දාන්න. කොළ జాතියක් දාන්න ඕනි කියනවනේ. ඉතින් ඊට පස්සේ මාළු ටික තැම්බෙන්න දැම්මා. ඒකටම ඔය විදියට තමයි අපි ඒගොල්ලන්ගේ කෑම එක හදන්න ගත්තේ. දැන් නම් කෑම එක හරි ලෑස්ති. මාළු ටික ඔක්කොම තැම්බිලා මික්ස් වෙලා තියෙන්නේ. ඒකින්ද අපි වෙනම තව මාළු ටිකක් තම්බ ගත්තා. ඒගොල්ලන් හැමෝටම එක ගානේ බෙදන්න පුළුවන් වෙන විදිහට. හැමෝටම එක කුරියා ගානේ වගේ දාන්න පුළුවන් විදිහට අපි වෙනම තම්බලා ගත්තා ඒ ටික. අනිත් ටික බත් එකටම මික්ස් කරා. ඔය විදිහට තමයි ඉතින් අපි දැන් මේක භාජනයකට දාගන්නේ ගෙනියන්න ලෑස්ති කරගන්න. කෑම ටික ඔක්කොම අඩු කරගත්තා. ඒකට ඊට කලින් ඉතින් ඉන්නවනේ අපේ ගෙදර චණ්ඩිය දෙන්නේ. ඔන්න ඒ දෙන්නයි කෑමක් දුන්නා. ඒ දෙන්නට දෙන්නේ සුප් එක වගේ හදලා වට්ටක්කයි මාළුයි. නැත්තම් දෙන්න වතුර බොන්න හරි හොරයි. ඔන්න ඉන්න එහා ගෙදර එක්කෙනෙක් එයා එන්නේ ලන්ච් එකට විතරයි අපේ ගෙදර. එයාටත් බත් චුට්ටක් දුන්නා හදපේකෙන්න. ඊළඟට අපි දෙන්න ගියා කැන්ද කොළ කඩන්න. පතර පිටු නම් ටිකක් මදි. ගෙදර පතර නැහැ. ඉතින් අපි හිතුවා කැන්ද කොළ වල දාලා දෙන එක වඩා හොඳයි කියලා. ඉතින් අපි දෙන්න වෙලට ගියා කැන්ද කොළ ටිකක් කඩන් එන්න. ඔය ඈතින් පේන්නේ නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එක. ඔන්න අපි අපේ රාජකාරිය පටන් ගත්තා. අපිට හම්බුණා පළවෙනි බව්ව දෙන්න. අනේ දෙන්නට නිකන් සුවද දැනිලාද කොහෙද? අපේ පස්සෙන්ම එනවා. ඔන්න අපි දෙන්නට කෑම ටික බෙදන්න පටන් ගත්තා. හරි. මේගොල්ලෝ හරි බඩගින්නේ ඉන්නේ. මුලින්ම ඉතින් මාළු කෝරියා තමයි අරන් කන්නේ. ඊළඟ එක්කෙනාටත් බත් ටික දාලා දුන්නා. ඒගොල්ලෝ මෙහෙම කද්දී පුදුම සතුටක් දැනෙනවා. අපි ඒ අත් දෙකෙන්ම උයලානේ අපි ඒගලන්ට කන්න දෙන්නේ. මේගොල්ලෝ ඉතින් බඩගිනි කියලා කපෙන් කතා කරලා ඉල්ලන්නද? පව් අසරණ සත්තු. ඔන්න ඉතින් මෙයාට බත් බෙදලා දුන්නට මෙයා යන්නේ අපේ ළඟින්. හරියට නිකන් අපිව ගෙදර එක්කන් යන්න කියනවා වගේ. ගිහිල්ලා කන්න කිව්වට අහන්නේ. අපේ ළඟින් හෙල්ලුන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා නිදාගෙන වගේ. ඔන්න එයාටත් දුන්නා. එයාත් ඇවිල්ලා කන්න පටන් ගත්තා. ඔන්න ඉන්නවා සෙට් එකක්ම පාරේ එහා පැත්තේ. අපි ඉතින් එහා පැත්තටම ගිහිල්ලා දුන්නා. මොකද වාහන වලට කරදර වෙනවා මේගොල්ලෝ පනින්න ගත්තාම. එක පාට පනින්න ගන්නවනේ කෑම දැක්කහම. ඒකෙන්ද අපි පාර පැනලා ගිහිල්ලා එහා පැත්තෙන්ම දුන්නා. ඔන්න පොලිමට දන්සලේ වගේ කනවා. දකිද්දි හරිම සතුටුයි. මේගොල්ලෝ හරිම බඩගින්නේ ඉඳලා තියෙන්නේ. මෙයා නම් මේ දත් ටික මෙයාගේ මොකක් හරි වෙලා මොකක් හරි අනතුරකට වෙන්නේ නැති. ළඟට යන්න හරි බයයි. යා ටිකක් සැරයි. ඔන්න ඉතින් කට්ටියම කාලා ඉන්නවා. තව එක්කෙනෙක් ආවා. එයාටත් ඉතින් දුන්නා. එහා පැත්තෙත් බලාගෙන ඉන්නවා. හස්බන්ඩ් එහා පැත්තට ගිහිල්ලා එයාට දුන්නා. පාර පනින්න දුන්නේ නැහැ අපි ගොඩක් වෙලාවට. එකපාරට පැනලා ආපු අය ඇරෙන්න අපි ගිහිල්ලා ළඟට ගිහිල්ලාම තමයි කෑමට දුන්නේ කෑම ටික. මොකද වාහන වලට කරදරයක් වෙනවා. මේගොල්ලෝ බයිසිකල් එහෙම යනවනේ. එකපාරට පාර පැනලා ආවොත් ඒගොල්ලන්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා හරීම කල්පනාකාරීව තමයි අපි මේ වැඩේ කරේ. අපිට කැන්දකොළ මදි වුණා. අපි ඉතින් තව ටිකක් කඩා ගන්න ගියා. ඔන්න පාරේ එහා පැත්තේ කෙනෙක් ඉන්නවා. මේගොල්ලන්ට ඉව දැනිලා. මේගොල්ලෝ ඉතින් අර ඉවට වගේ එනවා.
මෙයා නම් ගොඩාක් බඩගින්නේ. මට මෙයාට දුන්න එක තරම් පුදුම සතුටක් තව තිබුණේ නැහැ. මොකද මෙයාට දුන්න අපි 3 සැරයක්. මෙයාට එක සැරයක් හස්බන්ඩ් ගිහිලා දුන්නා. ඒ ඔක්කොම මෙයා ඉවර වෙනකම්ම කෑවා. බලන් ඉද්දිම. එයාගේ කකුලත් චුට්ටක් අමාරුකමක් තියෙනවා. ඊට පස්සේ මෙයා බත් ටික ඉවර වෙනකම්ම කෑවා. ඊට පස්සේ අපි ආපහු සැරයක් මෙයාට දුන්නා. එයා ඒ බත් ටිකත් අනේ ඉවර වෙනකම්ම කෑවා. ඒ තරම් බඩගින්නක එයා ඉඳලා තියෙන්නේ. කියන්නේ දවස් ගානකින් කාලා නැහැ වගේ මට දැනුනේ. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා බාල්දියම අරන් ගිහිල්ලා තව බෙදලා දුන්නා. අනේ ඒ ටිකත් කෑවා. ඇති වෙන්නම දුන්නා මෙයාට ආයි බඩ පිරෙන්නම දුන්නා. ඒක පුදුම සතුටක් මට දැනුනේ. ඒ සතා දවස් ගානක බඩගින්න ඉඳලා කනකොට හරිම සතුටුයි ඒක දකිද්දි. ඔන්න තව එක්කෙනෙක් ආවා. ඉතින් දැන් ඔහොමම අපි තව ටිකක් ඉස්සරහට ගියා හොයාගෙන. අනේ චූටි බව්වෙක් එනවා මේ පැත්තට පාර පයින්න එපා කිව්වට ඇහුවේ නෑ. එයා පැනලා ආවා. එයාටත් ඉතින් අපි පයින්ෙන් දුන්නා නාලා කන්න. අන්තිම ටික ඔන්න අපේ බේසනිය වලින් යන්නේ. අන්තිම ටික තව එක්කෙනෙක් ඉන්නවා. එයාටත් දුන්න ගිහිල්ලා පාර පැනලම අන්තිම ටික තමයි මේ අපි බෙදන්නේ. ඉවරයි. එයත් හරිම බඩගින්නෙන් ඉඳලා තියෙන්නේ. මෙයා නම් ගොඩක් දුර ඉඳන් තමයි ආවේ හොයාගෙන මම හිතන්නේ අර සුවඳට ඉවටද මන්ද. ඒ හොයාගෙන ඇවිල්ලා කකා ඉන්නකොට ඔන්න වෙල මැදින් තව එක්කෙනෙක් එනවා. අනේ යාට දෙන්න නම් බත් නෑ. ඉතින් අතකින් ඉතුරු ටික තමයි එයාත් කෑවේ. එයා තව ඇවිල්ලා ඉල්ලනවා. ඉතින් දෙන්න බත් නෑ ඉවරයි. ආපහු සැරයක්. මෙයා නම් කාලා තව සැරයක් අපි ළඟට එනවා. මේගොල්ලෝ මේ කියන්නේ අපිට එක්කන් යන්න කියලාද මන්ද. ඒ තරම් ආදරයක් වෙන්නනවා මේගොල්ලෝ ළඟට ඇවිත්. ඔන්න ඉතින් අරයා මඩ නාලා ආවේ වෙලේ කොයි හරි හොඳට බැහැලා. කියලා නිම කරන්න බැරි තරම් සතුටකින් අපි මේ වැඩේ ඉවර කරා. ආයි දවසක අනිවාර්යෙන් එනවා මේගොල්ලන්ට කෑම අරන් ගිහින් එන්නම්.